සතහට බුදුහිමි වැඩි නිවන්සේම අසරණ මිනිසුන්හට දුක දුරු කර පවන්සේම හිමි බුද්ධෝත්පාද දෙව්ලොව සිට අරංආව කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර සේයිදිවුණ මහපන්සල් පදින්න වැලන කැඩීගිය මුතු උන්බුදු බන නොදන්න සසරේ දුක නිවෙන්න සවුසත වෙත මිදෙන්න හිමියනි බුදු බන ටික ඔය විදිහට බෙදා දෙන්න හිමියනි බුදු බන ටික ඔය විදිහට බෙදා දෙන්න කම්පා වූ අය ඇත අතලෝ බන නොදන්න වේදුක් කඳ නිවෙන්න නිවෙනා මග කියන්න කළ ඇරයුම සදහට ඔබේ දෝතින් බාරගන්න හිමියනි බුදු බන ටික ඔය විදිහට බෙදා දෙන්න හිමියනි බුදු බන ටික ඔය විදිහට බෙදා දෙන්න යලිමතු උනි සතහට බුදුහිමි වැඩි නිවන්සේම අසරණ මිනිසුන්හට දුක දුරු කර පවන්සේම හිමි බුද්ධෝත්පාද දෙව්ලොව සිට අරංආව කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර අවසරයි මහත්මයා ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. තෙරුවන් සරණයි. අපේ ආදරණීය දොළ පුතාලාට හැමදෙනාටම තෙරුවන් සරණයි. අද අපි සුපුරුදු වෙලාව පහමාර හයමාර අපේ ආදරණීය දොළ පුතාලාගේ උතුම් පැය බුද්ධෝත්පාද කල්‍යාණ මිත්‍රාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ බුදුන් වහන්සේ හොයාගත්තේ සත්‍ය දහම නැවත විවර වෙන වෙලාව පුතේ අධ්‍යයනය කරන වෙලාව හොයාගෙන යන ගමනේ අදත් ඒ මොහොත උදා වෙලා ඉතින් දුවේ පුතේ නිමක් තෙරක් නැතිව දුවන සංසාර ගමනේ විඩාපත් වෙලා ඉන්නේ අපි හැමෝම චූටි දොළ පුතාලා තේරුමක් යමක් දන්නේ නැති නිසා මේ සිතුවිලි ගොඩක් නැති නිසා සැහැල්ලුවෙන් තාම ගත කරනවා. හැබැයි ටිකක් ලොකු වෙන්න ඒ සැහැල්ලු ජීවිතය අතහැරෙනවද පුතේ? ඒ සරල ජීවිතය අතහැරෙනවා. කුරුල්ලෙක් වගේ නේද? පුංචි සමනලු පැටවු ටිකක් වගේ ඉගිල්ලි යන. එහෙම නැත්තම් පොල් කටු ටිකක් අරගෙන කොම්පිට්ටු හදන ඒ සුන්දර අතීතේ නේද දුවේ පුතේ? අපිත් ඉන්න ඇති. හරි ලස්සනට සරලව. ඒත් එහෙම දැනුමක් තේරුමක් නැහැ නේද පුතේ? ඉන්න ඇති කියලා හිතනවා. චුටි නංගිලා මල්ලිලා දකිද්දි නේද?
අර වෙල්ලේ අයවල වල සෙල්ලම් කරද්දී, පිදුරු ගොඩවල් වල සෙල්ලම් කරද්දී අපිටත් එහෙම අතීතයක් තිබ්බා කියලා මතක් වෙනවා. ඒ අතීතේ මතක් වෙදි දුවේ පුතේ අදටත් හිතට සැහැල්ලුවක් දැනෙනවා. සතුටක් දැනෙනවා. අපේ දොළ පුතාලටත් තරුණ දොළ පුතාලටත් එහෙම ඇති පුතේ. චුටි කාලේ වෙච්ච සිදුවීම් මතක් වෙද්දී, කියපු කරපු දේවල් මතක් වෙද්දී නේද? අපි හිතනවා අපි කිව්ව මෝඩ කතා මේ වගේ. එහෙම හිතනවා නේද? චුටි කාලේ අපි දන්නේ නැති කමට, ලොකු මාන්නයක් නැති නිසා, ලැජ්ජාව කියන සිතුවිලි නැති නිසා අපි කට්ටිය ඉස්සරහා කරපු කියපු දේවල්, සමහර දේවල් මතකයේ තියෙනවා දුවේ පුතේ අදටත්. අපි හිතුවේ නොදන්නකමට, මෝඩකමට කිව්වා කියලා. ඒ තමයි සරලකම, සැහැල්ලුව. සත්‍ය කියවෙනවා නම් යමෙක් තුළින් නේද? අර අපි මෑත කාලේ අහලා තියෙන අමු සින්දු කියනව නේද පුතේ? අමුවටම කියලා දානවා. ව්‍යංගයෙන් නෙමෙයි. සත්‍ය කතාව ඒ ලෙසම කියනවා. ඒ වගේ දේ පුතේ මේ චූටි නංගිලා මල්ලිලා සමනලු වගේ හිතට දැනෙන එක, ඇහැට පේන එක නේද? ඔහි කියලා දානවා. අපිට අත්දැකීම් තියෙනවා මේ චූටි නංගිලා මල්ලිලා අපි සූම් එකට සම්බන්ධ වෙන නංගිලා මල්ලිලා දැකපුවාම නේද? ඇස් ලොකු කරලා කැමරාව දිහා බලනවා. අපේ දොළ පුතාලාට පුළුවන් අධ්‍යයනය කරන්න. ඒ සමනල් පැටවුන්ගේ ස්වභාවය, සත්‍ය ස්වභාවය තමයි පුතේ. අපිට අපේ දොළ පුතාලාට හිතෙනවා ඇති පහමාර හයමාර සූම් සාකච්ඡා වුණාට එතන ලොකු අරුතක් නැති බවක්. හැබැයි දුවේ පුතේ චූටි නංගිලා මල්ලිලා එකතු වෙලා කරන්නේ ලොකු අරුතක් එකතු කරන එක. මේ සත්‍ය දැක ගන්න, මේ සත්‍ය දහම අධ්‍යයනය කරන්න, ප්‍රායෝගිකව දැක ගන්න තමයි පුතේ ඒ චුටි නංගිලා මල්ලිලා එකතු වෙන්නේ අපිට උදව්වක් වශයෙන්. එයාලා දිහා බලාගෙන ඉද්දී පේනවා මේ ගහේ කොළේ වෙන ස්වභාවය, සත්‍ය. ඔළුව කහන්න හිතුනොත් ඔළුව කහනවා. දුවන්න හිතුනොත් දුවනවා. සින්දු කියන්න හිතුනොත් සින්දු කියනවා. ඒ වෙලාවේ ගහ ගන්න හිතුනොත් ගහ ගන්නවා. කෑ ගහන්න හිතුනොත් කෑ ගහනවා. අපි හිතනවා මේක ගැලපෙන්නේ නැහැ මෙතෙන්ද කියලා. නැන්දලා මාමලාට අයියලා අක්කලාට හිතෙනවා ඇති එතන කිසිම නිවීමක් නැහැ කියලා. හැබැයි දුවේ පුතේ ඒ තමයි සත්‍ය ස්වභාවය නේද? ගහට ලැජ්ජාවක් නැහැ. ගෙඩි බිම වැටෙනවා. කොළ බිමට හැලෙනවා නේද? වතුර නැති වෙලාවට දෙකට තුනට නැමිච්ච ගස් අපි දැකලා තියෙනවා. ඒ ස්වභාවය පුතේ. ඒ වගේ අර චූටි නංගිලා මල්ලිලා බිම පෙරලෙන්න හිතුනොත් පෙරලෙනවා. කෑ ගහන්න හිතුනොත් කෑ ගහනවා. උඩ පනින්න හිතුනොත් උඩ පනිනවා. මේ හැම තැනම සත්‍ය තමයි පුතේ අපි දකින්නේ. ඉතින් හරි සුන්දරයි. ඒ වීඩියෝ එක බලාගෙන ඉද්දිත් හරි සුන්දරයි. එහෙනම් අපිට දුවේ පුතේ මේ බුද්ධෝත්පාදෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ දේශනා කරන මේ ආයතන ටික අවබෝධ කළා වගේ ඒ ආයතන වල කෘත්‍ය අපි ප්‍රායෝගිකව දකින්න පුතේ මේ පැය තුල. ඉතින් මේක දකින්නට බෑ හැමෝටම. සත්‍ය නොදකපු කෙනෙකුට මේ හැම තැනම නේද ගහක් කොළයක් හෙලෙවිද්දී, ගහක් කොළයක් බිමට වැටෙද්දී, ගෙඩියක් වැටෙද්දී, මේ හුළඟක් හමද්දී, එහෙම නැත්තම් මේ දරුවෝ ටිකක් hina වෙද්දී, උඩ පනිද්දී, එහාට මෙහාට දඟලද්දී, සින්දුව කියද්දී එහාට මෙහාට වැනෙනවනේ යාලා. නේද? කවි සින්දු කියද්දී දෙපැත්තට වැනෙනවා. හිත වැනෙනවද? නෑ. ඒ තනුවට දෙපැත්තට වැනෙනවා. නේද? ඉතින්
දුවේ පුතේ. ඒගොල්ලෝ රණ්ඩු වෙනවා. ඒ මොහොතේම hina වෙවි එකට ආයෙ සින්දුවක් කියනවා. මේ තමයි සත්‍යය. නේද? මේ ස්වභාවික සංසිද්ධිය. ඉතින් අදත් ගතසිත නිවෙන මොහොතේ නේද? ඔයාලට එකතු වෙන්න පුළුවන් නම් පුතේ. දවල් කාලේ මේ අවු රශ්මියට පිච්චිලා වේලිලා අසරණ වෙලා ඉන්න මොහොතේ නේද පුතේ? ඒක නිවි නිවි යන මේ සන්ධ්‍යා කාලේ හරි සෞම්‍යයි. ගතට සිතට දෙකටම සිසිලසක් ගේනවා. පුතේ ඒක ගොඩාක් වැඩි වෙනවා මේ සත්‍ය දැකීම තුලින්. අවුවද වැස්සද සීතලද උදේද දවල්ද රෑද එහෙම එකක් නැති බව මේ අපි හිතන එකක් බව දුවේ පුතේ. මේ වෙලාව එහෙම නැත්නම් මේ කාලය අපේ හිතේම සකස් වෙන බව අපි තුලින්ම දැක ගන්නවා. ඉතින් තරුණ දොළ පුතාලට පුළුවන් පුතේ. අපි හැදුනේ නේද? කොහොමද අපි හැදුනේ? කොහොමද අපි වැඩුණේ? කොහොමද බඩගිනි ආවේ? බඩගින්න නැති වුනේ? අසනීපුනේ කොහොමද? හුස්ම ටික නැවතුනේ කොහොමද? යලි ඉපදෙන්නේ කොහොමද? මේ විවිධාකාර සත්තු අපි දකිනවා. අපි නොදකපු සත්තු ඕන තරම් ඉන්නවා. නේද? අපි අහලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි හිතනවා නේද? තරුණ දුල පුතාලා හිතන ප්‍රශ්නයක් ආවහම මේ ජීවිතයෙන් අයින් වුණාම අහකට වුණාම එහෙම නැත්නම් මේ ජීවිතේ නැති කරගත්තාම සියල්ල ඉවරයි කියන එක. හැබැයි එහෙම ඉවර වෙනවද දුවේ පුතේ? මේ සිතේ තියෙන බලය අනුව තව තැනක සකස් වෙනවානේ. එහෙනම් අපිට ගින්නෙන් පැනලා යන්න බෑ. මේ ගින්නෙන් සිතුවිලි ගින්නෙන් පැනලා යන්න බෑ දුවේ පුතේ. මේ ජීවිතෙන් සමුගත්තට ඊට එහා දුකක් තියෙනවා. එහෙනම් අපි මේ ජීවත් වෙන කාලය තුල මිනිස්සෙක් කියලා ඉපදුනොත් විතරයි මේ සත්‍ය අවබෝධ කරවන්න පුළුවන්. මේ සත්‍ය දකින්න පුළුවන්. ඉතින් අපි මිනිස්සෙක් කියලා ඉපදිලා නේද? චුට්ටක් මේ සත්‍ය අවබෝධ කළොත් එක මොහොතකට අපි වෙනුවෙන් අපි මේ මොහොත විතරයි පුතේ. මේ පැය තුල අපි වෙනුවෙන් වෙන් කරගත්තොත් දවසට පැයක් වගේ කාලයක් පැය භාගයක් මේ සත්‍ය දකින්න වෙන් කරගත්තොත් එළියට චුට්ටක් ඇවිල්ලා නේද? මේ වත්තපෙළියට ඇවිල්ලා චුට්ටක් ඇවිදින ගමන් දුවේ පුතේ මේ සබා දහමට ලං වුණත් එයාලා ඇත්ත කියලා දෙනවා. අපි එකතු වෙලා කට්ටියක් එකතු වුණ තැනක නැති දෙයක් මතු කර කර පෙන්නන අසත්‍යයක්මයි තියෙන්නේ. එතන තියෙන්නේ කෙලෙස් පුතේ. රාග දේශ මොහ කෙලෙස්. කෙලෙස් කියන්නේම ගින්දර. එහෙම නැත්තම් විස. නේද? අපි දන්නවනේ. මේ ගහක කොළයක අපිට කෑමට සුදුසුයි. සුදුසු ගෙඩියක්. අන්නසි ගෙඩියක්. මේ මොහොතේ කෑමට සුදුසුයි. හරි සුවඳයි රසයි. ඒත් පුතේ ඒක ඒ විදිහටම තියනවාද? නේද? ගහක් මලක් හැදෙන්න මොන කම්පන ස්වභාවයක්ද? ඒ මල ඒ මොහොතට වෙනස් වෙන සුළුයි. අපි වැඩෙනවා වගේ මේක වැඩෙනවා මේ කම්පණය මත. ඒක පුතේ ලොකු වෙනවා, පැහැහෙනවා, ඉදෙනවා. කෑමට සුදුසු තත්ත්වයටපත් වෙනවා. නැවත නැවත කම්පණය වුණොත් පුතේ ඒක නරක වෙවි යනවනේ. සුදුසු නෑනේ.
මේ කයට ගැලපෙන්නේ නැහැ නේ ආහාරයට ගත්තොත් ලෙඩ හැදෙනවා. ඒ වගේ මේ සිතුවිලි කම්පනයක්. එකම දේ නැවත නැවත කම්පණය වෙද්දී අපිටම දැනෙනවා. නේද? ඇතුළාන්තයේ ගින්න සකස් වෙන බව. තව තව කම්පණය වුණොත් ඒකම එක තැනක ඉඳගෙන ඉන්න තරම්වත් බැරි වෙනවා. එහාට මෙහාට දුවනවා අපි. දරා ගන්න බෑ. තව තව ඒකම ඇවිලුණොත් පුතේ නේද? අර අපිට අර ආහාරය සුදුසු නෑ වගේ ගැළපෙන්නේ නැතුව යනවා. නේද? මේ ශරීරයට ගැළපෙන්නේ නෑ ඒ කම්පන ස්වභාවය. ඒකනේ සියදිවි හානි කරගන්නේ පවා නේද? දරා ගන්න බෑ. කොහොමද මේක සකස් වෙන්නේ කියන එක තරුණ දුල පුතාලට දැක ගන්න තමයි බුද්ධෝත්පාදෝ කල්යාණ මිත්‍රන් වහන්සේ පැය 24 පුරාවට ඒ බුදුහඬ ඇහෙනවද පුතේ? මේ ලෝකෙට හැම මොහොතෙම විවර වෙනවා. අපි මේ රාජකාරි වැඩ ඉගෙන ගන්න ටියුෂන් යන ඒ දේවල් ඒ විදිහටම කරන අතරතුර අපි වෙනුවෙන් අපිට සැනසීම ලබා ගන්න ඕනේ නම් දුවේ පුතේ. හැම දෙයක්ම සැනසෙන්න පුළුවන් මේ සත්‍ය දැක්කොත්. මේ හිතන ස්වභාවය. නේද? අපි ඉපදුනා කියලා අපි හිතන්නේ. මේ මොහොතේ හිතෙනවනේ. මං අහවල් අවුරුද්දේ ඉපදුනාලු කියලා මේ මොහොතේ සිතුවිල්ලක් එන්නේ දුවේ පුතේ. මම මේ විදිහට හරි ලස්සනයිලු. හරි දඟයිලු. ඒ කාලේ නේද? මෙහෙමලු කියලා මේ මොහොතේනේ අපි කියන්නේ. දැන්නේ සිතුවිල්ලක් හැදෙන්නේ. අතීතයක් කියලා දෙයක් නැති බව තමයි දුවේ පුතේ. ඒ කියන්නේ අතීතයේත් මේ මොහොතේ සිතුවිල්ලකින් තමයි එන්නේ. වර්තමානයේ නේද? මේ මොහොතේ සිතුවිල්ලක් දැන් තමයි සිතුවිල්ල හැදෙන්නේ. අපි අනාගතය ගැන මේ මොහොතේ තමයි ප්ලෑන් කරන්නේ. දැන් තමයි කියන්නේ මං අනාගතයට ડોක්ටර් කෙනෙක් වෙනවා. දැන් සිතුවිල්ලක් එන්නේ. නේද? මේ කාලය කියන එක බොරුවක්. මේ මහා මායාවක් දුවේ පුතේ. ඉතින් මේ ආයතන 6 බුදුන් වහන්සේ දේශනා කරන ලෝකය හැදෙන්නේ ආයතන හරහා. එකිනෙකාට වෙනස් ලෝක. නේද? මනුස්සයා ගත්තත් සතා සිව්පාව ගත්තත් හැම දිනාටම පරස්පර ලෝකවල තමගේ ආයතනය අනුව තමයි ලෝකෙ සකස් වෙන්නේ. කොහොමද මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හංකඩෙන් මනෙන් ලෝකෙ හැදෙන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. ලෝකේ කියලා කියනවා. අපිට ඒ වගේ ඇලීම් ගැටීම් තියෙනවා. ආසාවල් තියෙනවා. එතකොට ආස නැති දේවල් තියෙනවා. නේද? කොහොමද එහෙම හැදෙන්නේ? කෙනෙකුට ආස දෙයක් කෙනෙකුට අකමැති. තව කෙනෙකුට රස දෙයක් කෙනෙකුට නීරසයි. කොහොමද මෙහෙම වෙන්නේ? නේද? ඉතින් අපි මේක කතා කරන්න නම් බුද්ධෝත්පාද දේශනා ඇසිය යුතුමයි දුවේ පුතේ. මෑත කාලේ නම් නේද? ඒ දේශනාවලට ඒ සත්‍යයට වෙන කිසිම තැනක නැහැනේ ඇහෙන්නේ. ඒක සත්‍යමයි කියලා අපි තුලින්ම දැක ගන්නවා. ඉතින් බලන්නකෝ දුවේ පුතේ. අපි කෑමක් හැදුවොත් එකම පිටි වලින් නේද? හාල් පිටි වලින් විවිධාකාර කෑම අපි පිට්ටු හදනවා. රොටි හදනවා. ඉන්දියාප්ප හදනවා. නේද? ලැවරිය හදනවා. ආප්ප හදනවා. බලන්නකෝ පුතේ. විවිධාකාර සිතුවිලිනේ. නම් මේවා. ශබ්ද ටිකක් නේ. හැබැයි හැදෙන්නේ එකම පිටි අංශු ටිකකින්. ඉතින් අපි ඉන්දියාප්ප කන්න බෑ. ආප්ප තමයි ඕනේ. නේද? අපිට පිට්ටු නම් කන්න බෑ. අපිට ඕනේ අද රොටි. එහෙම නේද? බලන්නකෝ පුතේ අපි මේ
සිතුවිලි වලට ඇලෙන හැටි, ගැටෙන හැටි. හැබැයි අපි දැක්කොත් ඔක්කොම එකයි නේද? විවිධාකාර හැඩතල වලට සකස් කරනවා. ඒ හැඩතලත් අපේ ඇහි ස්වභාවය අනුවනේ සකස් වෙන්නේ. නේද? මීමැස්සට අටස් විදිහට පේනවා නම් අපිට එකක් විදිහට පේනවා නම් නේද? ගවයට රතු පාට පේනවා නම් ඉතින් දුවේ පුතේ අස්සයට නිල් පාට ලෝකයක් නම් මේ ඇහැ තුල හදලා දෙන විදිහ තමයි අපි බාහිරය කියන්නේ. ඇහැ තුල සකස් කරලා දෙන විදිහට තමයි බාහිරය පේන්නේ. කන තුල සකස් කරලා දෙන විදිහට තමයි බාහිරය ඇහෙන්නේ. නාසය තුලත් දිව තුලත් මේ හංගඩය තුලත් සකස් කරලා ඒ මොහොතට සකස් වෙන විදිහට තමයි දුවේ පුතේ ලෝකය අපි දකින්නේ දැනෙන්නේ. ඉතින් අපි හැමදාම අපේ දුවල පුතාලට මේක මතක් කරනවා. නේද? මේ සත්‍ය පුතේ තියෙන්නෙම මේ දර්ශනය මත බුද්ධ දර්ශන අවබෝධය උඩ දර්ශන අවබෝධය නම් මේ ආයතන ටික නේද? මේක තියෙනවද? ලෝකේ තියෙනවද? නැත්තම් මේ ආයතන හරහා හැදෙන විදිහ. ඒක හරියටම අපි දැකගත්තොත් දුවේ පුතේ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ දේශනා කරන ඒ සත්‍ය අහන්න ඕන මුලින්ම. ඊට පස්සේ මේක ඇත්තද කියලා අපි හොයන්න ඕන. නේද? අපි විද්‍යාගාරයට ගිහිල්ලා ඉස්කෝලේදී මේ කියලා දෙන දේවල් විද්‍යා සයන්ස් වලදී මේ කියලා දෙන දේවල් ඇත්තද කියලා අපි බලනව නේද පුතේ? හදලා බලනවා. එතකොට අපිටම තහවුරු වෙනවා ඇත්තනේ. මේක මේ විදිහට දැම්මා නිල් පාට දියරයක් නේ ආවේ. කොහොමද මෙහෙම වුනේ? නේද? අපි ওই විදිහට හදලා බලනවා. අපි සත්‍ය දැක ගන්නවා අපි තුලින්ම. ඒ විදිහට මේ කන, ඇස, මේ ආයතන 6 නේද පුතේ? අපි ගලප ගත්තොත් හිමින් ලොකු ආයස්සකින් නේද පුතේ? නේද? අපිට හිර කරලා තද කරලා අමාරුවෙන් කරන දෙයක් නෙමෙයි මේක. කන වෙලාවේ, බොන වෙලාවේ, ෆෝන් එකට කෝල් එක එන වෙලාවේ දුවේ පුතේ. කොහොමද මේ ෆෝන් කීයක් ගෙදර තියනවද? හැබැයි අපේ ෆෝන් එකටම කෝල් එක එන්නේ කොහොමද? මේ ටීවී එකේ පේන්නේ කොහොමද? මේ රේඩියෝ එකේ ඇහෙන්නේ කොහොමද? නේද? අපි එදා ජෝතිපාල කියපු ඒ හඬින්ම අදත් අහනවනි සින්දුව. කොහොමද ඒක වෙන්නේ? නේද? ඒක චුට්ටක් හොයලා බැලුවොත් දුවේ පුතේ. මේ සමාන කම්පන කියන එක නේද? අපිට හෙමින් තහවුරු වෙනවා දුවේ පුතේ. කොතනක් ක්‍රියාවලියක් චුට්ටක් එළියට ඇවිල්ලා බැලුවොත් මේ කතා කරන අතරතුරේ මේ නැන්දත් එහාට මෙහාට ඇවිදිනවා, අතපය හෙල්ලෙනවා, ඔළුව හෙල්ලෙනවා, එහාට මෙහාට පැද්දෙනවා. හැබැයි මේ අකුරක් ගානේ හිතලා නෙමෙයි කියන්නේ. ඔහේ ගලාගෙන යන ගඟ වගේ කියවෙනවා. අර ගහේ ස්වභාවය වගේනේ පුතේ. එයා ටිකෙන් ටික අපිට පේන්නේ නැතුණට වර්ධනය වෙනවා. කොළ අතු එහාට මෙහාට හෙල්ලෙනවා. ආහාර හොයා ගන්නවා ඒ අතරතුරේ. වතුර ටික උරා ගන්නවා. නේද? හුස්ම ගන්නවා. ආශ්වාස ප්‍රාශ්වාස දෙකම සිද්ධ වෙනවා. නේද? ගෙඩි ලොකු වෙනවා, හැලෙනවා. ලස්සන කතාවක් තියෙනවනේ පුතේ. අපි වගේම නේද? අහස දිහා බැලුවත්, ආසේ ගිලෙන කුරුල්ලෙක් දිහා බැලුවත් පුතේ. මේ සුන්දර කතාව හැම තැනකම තියෙනවා.
දකින්න පුළුවන් අපේ ඇස් දෙකින්ම. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ දුව පුතාලට ආරාධනා කරනවා දුවේ පුතේ අපිත් එක්ක එකතු වෙලා මේ කාලේ මේ බුද්ධෝත්පාද කාලයේ තමන්ව අවබෝධ කළොත් මම කවුද? මම කොහේ ඉඳලාද ආවේ? ඇයි මම ඉපදුනේ? ඇයි මේ ලෙඩ වෙන්නේ? වයසට යන්නේ? මැරෙන්නේ? ඇයි මේ සිතුවිලි වලින් සැනසීමක් නැත්තේ? හැමදාම අලුත් දෙයක් ඉල්ලන්නේ ඇයි මේ ටික තමා තුළින්ම අවබෝධ කළොත් හැමදාම සැනසීමෙන් තමයි දුවේ ඉන්නේ. මරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා ගහනවා නේද? කොළවල ගහනවා නිවන් සැප ලැබේවා. මරුණට පස්සේ මොන නිවනක්ද පුතේ? නිවන්නේ සිතනේ. සිතේ ගින්නනේ නිවන්නේ. නේද? සිතුවිලි එනවා. ඇහැට පේනවා, කනට ඇහෙනවා වගේම තවත් ආයතනයක් තමයි ඒ වගේ කර්මාන්ත ශාලාවක් මේ සිතුවිල්ල. එයත් හද දෙනවා විවිධාකාර දේවල්. දැන් ආසයි. තව ටිකකින් ආස නැහැ. දැන් කැතයි. තව ටිකකින් ලස්සනයි. විවිධාකාර විදිහට හද දෙනවා. අපි එයාගේ රූකඩයක් වෙලා. නේද? මොන බොරුවකද මේ අතරමං කරලා තියෙන දේ පුතේ. තරුණ දුවල පුතාලට. ඇත්තරම පුතේ මේක දැකගත්තොත් බුදුන් වහන්සේට කරන ගෞරවය ඒ බුද්ධ වන්දනාව තමා තුළින් සිද්ධ වෙනවා. හැම වෙලාවෙම ඒ සම්බුදු පියාණන් වහන්සේට කරන බුද්ධ වන්දනාව අපි පන්සලට ගිහිල්ලා එහෙම නැත්නම් උදේ හවහ වඳින වෙලාවට විතරක් නෙමෙයි පුතේ මේ සත්‍ය දකින හැම මොහොතේම බුද්ධ වන්දනාව සිද්ධ වෙනවා අපි තුළින්. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට ඒ වන්දනාව සිද්ධ වෙනවා අපි තුළින් මේ සත්‍ය දකින හැම මොහොතක් පාසා. අපි සත්‍ය දකින්නේ හැබැයි සිද්ධ වෙන්නේ බුද්ධ වන්දනාව නේද? මේ මහා මායාවෙන් ගැලවෙන්න තමයි අපේ දුල පුතාලට ආරාධනා කරන්නේ. එහෙමයි අපේ නදිසන්ටි තෙරුවන් සරණයි පුතේ. එහෙමයි අවසරයි ආයන් වහන්ස පාද නමස්කාර කරමි ඔබ වහන්සේගේ. අද දවසේ අපි අහගෙන ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ දුවල පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. එහෙමයි සුධර්ම නැන්දේ. ගොඩක් පැහැදිලි කිරීම් කරා අපි නැන්දා. එහෙමයි පුතේ. බොහොම නැවුම් හැන්දෑවක්. අද මේ නැවුම් හැන්දෑවෙත් අපි දුවල පුතාලත් එක්ක සත්‍යමයි කතා කරන්නේ. නේද? සත්‍ය හරිම ගාම්භීරයි දුවේ පුතේ. නේද? සත්‍ය එකක්, සත්‍ය දෙකක් කියලා කතාවක් නැහැ. මේ නැන්ද කිව්වා වගේ මේ සබහාදහමේ ඒ ක්‍රියාකාරීත්වයමයි ඒ ප්‍රොසෙස් එකමයි අපි තුල සිද්ධ වෙන්නේ. බලන්නකෝ දුවේ පුතේ. පුංචි කාලේ අර අපි තොටිල්ලේ හිටියානේ. චුටි නංගිලා මල්ලිලා දැකලා තියනව නේද තොටිල්ලේ ඉන්න. ඒගොල්ලන්ට අර නැන්දලා හැමදාම පෙන්නලා දෙන්නේ. ඇහෙනවා, පෙනෙනවා, දැනෙනවා. නේද? හැබැයි ඒගොල්ලන්ට සිතුවිලි හැදිලා නෑ. අපි දුවල පුතාලා දැන් දන්නවා කොහොමද සිතුවිලි හැදෙන්නේ කියලා. නේද? ලෝකයේ ඇත්ත වෙන්න පටන් ගන්නෙ කොහොමද? තොටිල්ලෙන් අපි නර්සරියට එනකොට අපිට කියලා දෙනවානේ දේවල්. ඇහැට රූප, කනට ශබ්ද. දේවල් හඳුන්වලා දෙනවා. මේ ගහ, මේ අම්මා තාත්තා, නේද? මේ නෑදෑයෝ, මේ අයියලා අක්කලා, මේ බෑග් එක, මේ පොත, මේ මල හඳුන්වලා දෙනවා නේද පුතේ අපිට පුංචි කාලේ. එතකොට අපිට එතෙන් සිට ඒ දේවල් ඇත්තයි. ඒව තියෙනවමයි. ඒ අඳුනගත්ත අය ඉන්නවමයි. එහෙම නේද? බලන්නකො පුතේ පුංචි කාලේට ගිහිල්ලා හැමදාම අපි කොහොම
කෙලි දෙලෙන් හිටියේ. නේද? පුංචි ඇඳුමක් කොහෙ දාගෙන සමහර වෙලාවට උඩුකයට මුකුත් නැහැ. කඩදාසිය ඔරු යවනවා වැස්සට. නේද? කොච්චර එපා කිව්වත් යාළුවොත් එක්ක එකතු වෙලා සෙල්ලමමයි. හරිම සැහැල්ලුයි. නැන්දා කිව්වා වගේ හරිම අව්‍යාජයි. නේද? හරි දේවල් අඳුර ගන්න පටන් ගත්ත දවසේ ඉඳන් හැම එකම මම කියලා දාගන්න අපි උත්සාහ කරා. නේද? ලස්සනම දේවල් ගෙදරට ගේනකොට මුල්ම කාලෙදී කතා කරන්නේ අන්දම් පටන් ගන්නකොට ඕක පුතාගේ නේද? ඕක දුවගේ කියලා යාම කියා ගන්නවා. එයාට දුව කියලා පුතා කියලා. නේද? ඒක බබාගේ කියනවා නැත්තම්. එතකොට රස කෑමක් එහෙම යාට දෙනකොට මේ ඔක්කොම පුතාගේ කියනවා. නේද? බලන්නකෝ පුතාගේ බබාගේ කී ඉඳලා ඊට පස්සේ අපි කියනවා මේක මගේ මේ මට ඕනේ නේද මම අඳුන ගන්න දේවල් වලට සිතුවිලි ගොඩ ගහ දුවේ පුතේ මේක මගේ නේද කිසි දවසක මේ බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ මේ අපිට පෙන්නලා දෙන්න මේ සබහාදහමේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය වගේ අපි තුල සිද්ධ වෙන ක්‍රියාවලිය කොහොමදවත් දකින්න විදියක් තිබ්බේ නෑ නේද පුතේ? එහෙම නේද? බලන්නකෝ මේ ක්‍රියාවලියට මම කියලා අපි හැම තැනකම මම ගැට ගහනවා නේද? ඇහෙන, පෙනෙන, දැනෙන දේවල් හැම එකක්ම මට මගේ. දැන් මේ වෙනකොට අපේ තරුණ අය මේ කියනවා වගේම හැම තැනකම මම අලවගෙන නේද ඉන්නේ. සිද්ධ වෙන හැම දෙයක්ම මට වුණා කියලා නේද බාරගන්නේ. එහෙම නේද ඔබ? එහෙමයි. එතකොට බලන්නකෝ මේ ඇත්ත කතාව මේ සත්‍ය දිහා පොඩ්ඩක් අත්දකින්න පුළුවන් නේ. පුංචිම දේවල් වලිනුත් පුළුවන්. ඔබ කෑම ටිකක් කනවා නේද? රසයි. හැබැයි ඔබ තුල ওই කෑම ජීර්ණ ක්‍රියාවලිය ඔබ සිද්ධ කරනවද? ආහාර ජීර්ණ වෙනවනේ. ඒකටත් මම කියලානේ දාගෙන ඉන්නේ. ඒක ඔබ කරන දෙයක්ද? දැන් මේ වෙලාවේ අපි පුංචි දේවල් අර පෙන්නන්නේ. නැන්දා කිව්වා වගේ අතපය හෙට මෙහෙට වෙනවා. දේවල් කාගෙත් එක්ක හරි කතා කරනවා. ඇවිදගෙන එහෙට මෙහෙට යනවා. බඩගින්න ඉඳන් සමහර වෙලාවට කෑම ටිකක් කනවා. තේ එකක් බොනවා. ඔය පුංචි පුංචි දේවල් හොඳින් බලන්නකෝ. හැම එකම එකට ඔබ කරන්න ඕනේ කියලා හිතද කරන්නේ. කතා කරන වචනයක් ගානේ ඔබ මේ වචනේ කියන්න ඕනේ කියලා හිතලද කියන්නේ. නේද? හැබැයි අපි මේ හැම එකටම මම කියලා දාගන්නවනේ. ඔය කියන මම කොහෙද ඔය ශාරීරිය තුලද ඉන්නේ? පොඩ්ඩක් බලන්නකෝ දුවේ පුතේ. කොහෙටද මම කියන්නේ? ඔබේ ඔය ශාරීරියේ කොහෙද මම ඉන්නේ? නේද? පොඩ්ඩක් ප්‍රායෝගිකව බලන්න පුළුවන් අපිට. නේ ඇහැ මමද? ඔළුවද මම? අතපයද? පපුවද? බඩද? කකුල්ද? කොහෙටද පුතේ මම කියන්නේ? නේද? එතකොට මේවා වෙන් කරොත් එහෙම හොයාගන්න බෑනේ මම කොහෙද කියලා. නේද? මේ වෙලාවේ අපිට පේනවා බලන්නකෝ අව්වට පොඩ්ඩක් අර නැන්ද කිව්වා වගේ අවු රශ්මිය වැඩි නිසා සමහර ගස්වල කොළ කහපාට වෙලා වැඩිපුර කොළ ප්‍රමාණයක් හැලෙනවා. එතකොට දළු මල් ගෙඩි කොළ ඒවත් ඒ අවුව වුණාට තියෙනවා. නේද? ඒවත් අර නැන්ද කිව්වා වගේ විටින් විට හැලිලා යනවා. ගහ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය එකමයිනේ. අව්වට වැස්සට පින්නට කියලා වෙනසක් තියෙනවද? ගහට මමෙක් නැති නිසා අර කහපාට කොළ වලට දුකක් නෑ.
මගේ කොළ කහපාට වෙනව නෙවෙයිනේ. මගේ කොළ මගේ අතු ලෙඩ වෙනව නෙවෙයිනේ. නේද? ගහට එහෙම නෑ. හැබැයි අපි බලන්නකෝ. අර පුංචි කාලේ ඉඳන් මම කියලා අලෝපු නිසා හැම එකටම මම කියලා දුක් විඳිනවනේ. නේද? හැම දෙයකටම පිච්චෙනවනේ, ගිනි ගන්නවනේ. ඉතින් පුතේ මේ හැම එකටම මම දාගන්න එක, මම කියලා අලව ගන්න එක ඒක සාධාරණ නෑනේ. ඇත්තක් නෙවෙයිනේ. කොහෙද ඔය මම ඉන්නේ? නේද? එහෙමයි. එතකොට අපි මේ හදාගත්ත සිතුවිල්ලක් නේද? ගහ වගේම මේ පේන, ඇහෙන, දැනෙන නම් වලින් කියන හැම එකම සිතුවිල්ලක්. එතකොට පුතේ මම කියන්නෙත් එහෙම එකක්නේ. සිතුවිල්ලක්නේ. නේද? ඉතින් අපේ දුවල පුතාලට මේ සත්‍ය තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ නැද්ද කිව්වා වගේ. තමන් තුළින් ආර්ය පර්යේෂණය කරන්න තියෙන්නේ මේ කාරණාව නේද පුතේ. මම ඉන්න හින්දා නේද ඔබ දුක් විඳින්නේ, ගිනි ගන්නේ, පිච්චෙන්නේ. මම හින්දා නේද? මම නේද මේ මුදුනෙම්ම තියාගෙන ඉන්නේ. හැම දෙයකටම වැඩිය ඉහළින් ඉන්නේ මම නේද? එතකොට ඒ මම නේද දුක් ගේන්නේ. කන්දක් තරම් දුක්. ඒ ලෝකේ හැම එකම මමනේ, මගේනේ. ඉතින් ඒක හැම වෙනකොට ඒ තරමටම ඔබට දුකත් සකස් වෙනවා. නේද? ඔබ ඇත්ත දන්නේ නැහැ. කොහොමද මේ මම හැදෙන්නේ කියලා ඔබ දන්නේ නැහනේ. තමන්ගෙම ලෝකෙ හැදෙන හැටි දැක ගන්න ඕන දුවේ පුතේ. මේ මස්ස හැකට නෙවෙයි. ඔබට මේ කියන දහම් කරුණු මෙනෙහි වෙනකොට ඔබ තුළින් විදර්ශනාව වෙනකොට ඔබගේ ප්‍රඥාවට තමයි මේ දකින්නේ. මේ ඇත්තක් නොවන බව, මායාවක් බව. පොඩ්ඩක් එබෙන්නකො වතුර පොඩ්ඩක් තියෙනවා නම් කොහේ හරි ඔබ පොඩ්ඩක් එබිලා බැලුවොත් ඔබට ඔබව පේනව නේද වතුරේ? අත්දැකීමක් තියනවා නේද දුවේ පුතේ එහෙම? ඉතින් වතුරේ ඔබව පේනවා. හැබැයි ඇත්තටම ඔබ වතුරේ ඉන්නවද? නෑ නේද දුවේ පුතේ? ඒ වගේ ඔබට මේ ඇහෙන, පෙනෙන, දැනෙන ලෝකේ පේනවා. හැබැයි මේ ඇත්තක්ද? නේද? වේගයකට සකස් වෙනවනේ. බලන්නකො පුතේ අන්වීක්ෂයක් එහෙම පොඩ්ඩක් විද්‍යාගාරයට යනවනම් දේවල් පොඩ්ඩක් තියලා බලන්නකෝ අංශු ගොඩක් නේ. නේද අර පිටිකෝණිය වගේ එකට තද වෙලා වගේ පේන තිත් ගොඩක් නේ පුතේ. ටීවී එකේ තියෙනවා අර පරණ ටීවී වල තීචලා ගොඩාක් චූටි කාලේ තිබුණා. අර සුදර්මනියන්ට මතක ඇති. නේද නැන්දේ? කලිසුදු ටීවී එක නේද නැන්දේ? එහෙමයි නේද නැන්දට සම්පූර්ණ. මතකයිද? එහෙමයි. ඒක කඩනකොට නැන්දේ අර ඩොට් වගේ නේද නැන්දේ තියෙන්නේ. වැඩ කරන්නේ නැති සේවාව. එහෙමයි. එහෙමයි. අපි අල්ලනව නේද අර ඒරියල් එක එහ් එහාට මෙහාට කරනවා. channel අල්ලන මාරු එහෙමයි. කරනවා. එහෙමයි. එහෙමයි නේද? එතකොට නැන්දේ මේ පේන දේවල් එහෙමනේ නැන්දේ. ඇත්ත ස්වභාවය ඒකනේ. එතකොට පුතේ ආර්යයන් වහන්සේගේ එන්නේ අර ලස්සන උදාහරණ නේද? බලන්නකෝ අර ලයිට් එකේ උදාහරණය, අර ගිනි බෝලේ උදාහරණය නේද? ගිනි පෙල්ල කරකනකොට ගිනි වලල්ලක් පේනවා පුතේ. හැබැයි ගිනි වලල්ල පේනවා. හැබැයි ඒක ඇත්තක්ද? නේද? අර වේගයකට සකස් වෙනවා. අපිට පේනවා එහෙම. ඉතින් මේ සත්‍යයන් හොයාගෙන යන්න ඕන පුතේ. මේ සංසාරයෙන් ගැලවෙනවා කියලා කොහෙවත් තියෙන සංසාරයක් නම් නෙවෙයි. ඔබේම සිතුවිලි සංසාරයේ ඔබ ඇත්ත කරගත්තු ඔබ මේ සබහා දහමටම දිය වෙනවා දුවේ පුතේ. මේ ඇත්ත දකින්නකොට නේද? කොහෙද මම කියලා කෙනෙක් ඉන්නේ? මේ මුළු දහමම තියෙන්නේ
ඔබ නැති බවනේ. මම කියලා කෙනෙක් නැති බවනේ දුවේ පුතේ. නේද? අපි හැමදාම මේ නැති කෙනෙක් නැති දෙයක් හොයලන්නේ අසරණ උනේ. නේද? අපිට බොහෝම හොඳින් අර වතුර එකක නේද හොඳට පෑදිච්ච ස්වභාවයක පතුළු පේනවා නේද පුතේ? ආන් ඒ වගේ ඔබ තුළින්ම සත්‍ය මතුවෙනවා. මේ ලෝකයේ ඇත්ත එකිනෙක එකිනෙක ලැහෙනවා ඔබට. දකින පුංචිම දෙයකින් පවා ඔබගේ විදර්ශනාව වැඩෙනවා. නේද? ඇත්තටම දුවේ පුතේ මේ සත්‍යයට තෙමෙන්නයි ඕනේ. එච්චරයි. නේද? ඔබට කරන්න කිසි දෙයක් නෑ දුවේ පුතේ. මේ ඇත්තක්ද කියලා බලන්න තමයි ඔබට මේ තියෙන්නේ. නේද? දැන් බලන්නකෝ අපි අර එදා කිව්වා වගේ වැස්සක් වහිනකොට වේලිච්ච මේ පොළොවට වතුර හොඳින් උරා ගන්නවනේ දුවේ පුතේ. නේද? ආන්න ඒ වගේ අපේ තරුණ අයට අපේ වැඩිහිටි දුවල පුතාලට මේ සත්‍ය හොඳින් ඇහෙන්න ඕනේ. ඔබ තුළට සත්‍ය උරා ගන්න ඕනේ. නේද? හැබැයි ඔබ ආවරණයක් දාලා තියෙනවා නම් දැන් ගහකට මේ පොලිතින් ආවරණයක් දැම්මොත් ගහ තෙමෙන්නේ නෑනේ. නේද? ඒ මුලින් ඉඳන්ම දැම්මාම වතුර උරන්නේ නෑ. දැන් ඔබටත් එහෙමයි. ඔබ මොකක් හරි ඇත්ත කරගෙන නේද? ඒකෙම එල්ලිලා නං ඉන්නේ. අපි අර වචනයක් කියන්නේ අපේ තරුණ අය හැක් වෙලා නං ඉන්නේ. නේද? මොකක් හරි සිස්ටම් එකකට ඒක හැක් වෙලා නම් එතනින් එහාට ඒක දුවන්නේ නෑනේ. නේද? ඒ වගේ ඔබ සිතුවිලි වලින් හැක් වෙලා නං ඉන්නේ ඔබට ඇත්ත පේන්නේ නෑ. ඒකට කියන වචනය තමයි දෘෂ්ටිගත වෙනවා කියන එක නේද? ඔබ මොකක් හරි දෙයකට ඇත්තම කියලා එල්ලිලා ඉන්නවා නම් ඔබට ඇත්ත පේන්නේ නෑනේ. නේද? අන්න ඒ විදිහට අපේ දුවල පුතාලා මේ සත්‍යයට විවර වෙනවා නම් ඇත්තටම හැම තැනකම දුවේ පුතේ ඔබට මේ සත්‍ය මතුවෙනවා. ඔබ හැම දෙයකටම ඔය මම කියලා හදාගෙන ඉන්න හැම දෙයකින්ම ඔබ නිදහස් වෙනවා නේද? ඒ ගින්නෙන් නිදහස් වෙනවා. සිතුවිලි ගින්නෙන්. තියෙන මොකකින්වත්ද දුවේ පුතේ නිදහස් වෙන්නේ? නෑනේ. ඔබ හදාගත්තු ඔබේම ලෝකේ ඔබේ සිතුවිලි ගින්නෙන් තමයි දුවේ පුතේ ඔබ නිදහස් වෙන්නේ. නේද? අපේ පුංචිම දුවල පුතාලට නම් චුට්ට ওই සත්‍ය ඇහෙනවා. ඒගොල්ලන් ඒ විදිහට ස්වභාවිකව ඒ විදිහටම කටයුතු කරනවා. හැබැයි ලෝකේ ටිකක් දුවපු අපේ වැඩිහිටි දුවල පුතාලට ඒගොල්ලන්ටත් බොහොම හොඳින් මේ සත්‍ය වැටහෙනවා. නේද? තරුණ කාලෙම ඔයගොල්ලන්ට මේ සත්‍ය වැටහෙනවා නම් මේ නැන්දල මාමලා වගේ අචලා සීයලා වගේ බොහෝ කාලයක් දුක් විඳලා නේද පුතේ? එහෙම ඕනේ නෑ. තරුණ කාලෙම මේ සත්‍ය වටහාගෙන පුතේ නෙළුම් පිපෙන්නේ මඩේ නේද? හැබැයි නෙළුමේ මඩ තැවරෙන්නේ නෑනේ. නේද? එන්නේ වගේ ඒ මඩ තැවරෙන්නේ නැතිව ඒ ස්වභාවයෙන් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. නේද? කටයුතු කෙරෙනවා. ආයෙත් ජීවිත හානි කරගන්න හේතුවක් තියනවාද පුතේ? නේද? වැරදි දේවල් කරන්න, දේවල් අතහැරලා හැංගෙන්න, ડિප්‍රෙෂන් හැදෙන්න නේද? එතකොට මේ පිස්සුයන් වගේ, උමතුයන් වගේ කියවන්න. පුතේ මේ කිසිම දෙයක් ඒක වෙන්නේ නෑනේ මේ සත්‍ය දන්නවනම්. මම හැදෙන සත්‍ය දන්නවනම්, හිත හැදෙන සත්‍ය දන්නවනම්, අනේ මේ සබහාදහම වගේනේ ඔබ. නේද? හරි අපූර්වට කටයුතු කරනවා. එහෙමයි. ඉතින් මේ ලේසි පහසු දහමක් නෙමෙයි දුවේ පුතේ. බොහොම ගහම්බීර දහමක්. ඔබට ඔබ තුළින්ම දැක ගන්න අවස්ථාව තියෙනවා. අපේ දහම් මණ්ඩපයට සම්බන්ධ වෙනවා නම්, බුද්ධෝත්පාදෝ දේශනා ශ්‍රවණය කරනවා නම්, මේ ලෝකේ හැදෙන හැටි ඔබේම ආයතන හරහා ඔබ අත්දැක ගන්නවා නම්, පරිශ්‍රණය දුවේ පුතේ සිද්ධ වෙනවා නම්, ඇත්තටම ඔබ මේ දුකෙන් මිදෙනවා දුවේ පුතේ. එහෙමයි. එතැන් සිට ඔබ බොහොම සුන්දර දරුවෙක් විදිහට, බොහොම සුන්දර තරුණියක්
තරුණයෙක් විදිහට ඔබ අතින් කටයුතු කෙරෙනවා නේද? ඔබ අතින් කටයුතු කෙරෙනවා. මේ සබහා දහමම ඔබ තමයි නේද? තවත් මම කියලා ගොඩ ගහගන්න ඒ දේවල් ඔබ අතින් සිද්ධ වෙන්නේ නැහැ. නේද? ඕන කෙනෙකුට ඔබ උදව් කරනවා. ඕන කෙනෙකුට ඔබ හොඳින් කන් දෙනවා. නේද? හරි ඉස්කෝලේදී පන්න විනයානුකූල කරන්න හදන අපේ දුවල පුතාලට ඉබේ සිල් පිහිටනවා. නේද? බලන්නක දුවේ පුතේ මේක පුදුමාකාර වෙනසක් නේ. සෙනඟ ගොඩාක් ඉන්නවා. යාළුවෝ ගොඩාක් කෑ ගහනවා. ලෝකේ දේවල් කටයුතු ගොඩයි. අපේ දුවල පුතාලා පැත්තකට වෙලා ඉන්නෙත් නෑ. ඒවටත් උදව් කරනවා. කෙරෙන්න ඕන දේවල් තියෙනවා නම් ටක් ගාලා හොයලා බලලා කරනවා. හැබැයි පුතේ තමන්ට තමන් එක්ක කතාවක් තියෙනවා. නේද? හැම තිස්සෙම ඒ අවදිමත් ස්වභාවය තියෙනවා අපේ දුවල පුතාලට. නේද? හරිම නිස්කලංක භාවයක් තියෙනවා ඒ හිත්වල. නේද? දහමත් එක්ක මේ සිද්ධ වෙන දේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. එහෙම නේද? ඉතින් පුතේ සුන්දර නැද්ද? බලන තැන තුල පුතාලට ඒ ස්වභාවයටම සකස් වෙන ගතියක් දැනේවි. නේද? වෙනද වගේ හාත්පසින්ම වෙනස්. අපේ දුවල පුතාලා හුඟක් වෙනස් වෙනවා. ඒ තුල බොහොම නිවීමක් තමයි පුතේ දකින්න තියෙන්නේ. නේද? එහෙනම් මේ සත්‍ය දකින්නම තමයි ඕනේ. මේ සත්‍ය ඇහෙන්නම තමයි ඕනේ. ඔබේ සිතුවිලි ගෙන්නේ නිදහස් වෙන්න නම් දුවේ පුතේ ඔබට මේ දහම ඇහෙන්නම ඕනේ. එහෙමයි. එහෙමයි සුධර්ම නැන්දේ. චුට්ටක් කතා කරමු නේද ඉතින්. එහෙමයි සුන්දරේ. එහෙමයි. බලන්නකො නැන්දේ. මේ වෙලාවේ බලන්නකො නැන්දේ පරිසරය නිවිගෙන යනවනේ. නැන්දා කිව්වා වගේ නේද? එහෙමයි නැන්දේ. අර කෑම එක අපේ දුවට චුට්ටක් දෙමු. හයි සම්බන්ධ වුණා. එහෙමයි මංගනා දුව. එහෙමයි. ඔව් පුතේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ටීචර්. තෙරුවන් සරණයි ආරයන්හා. නමස්කාර වේවා. තෙරුවන් සරණයි නැන්දේ. තෙරුවන් සරණයි ටීචර්. අපයි යලක නංගිම හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් ඉස්සෙල්ලා අර අපේ ටීචර් කිව්වේ ඇත්තටම මේ අපි මේ දිනෙදා ජීවත් වෙද්දී අපිට මොන හරි සිද්ධ වුණොත් ඇත්තටම අපි ඒක ගන්නෙ මට වුණා තමන්ට වුණා කියලා. එතකොට ඇත්තටම දැන් අපේ මොන හරි නැති වුණොත් අපිට එකපාරටම එන්නේ අනේ මගේ මේක නැති වුණා. ඒ වගේ අර අපිට එකපාරටම එන්නේ අර තමන් මගේ දෙයක් නැති වුණාර ඇත්තටම මම අර මගේ කියලා අර අල්ලගෙන ඉන්න දේවල් නේ. ඉතින් ඇත්තටම අපේ ටීචර් එක කියද්දී මට තේරිච්ච දෙයක් තමයි අපි දැන් ආරණ්‍යවාසී දේශනා කරන ධර්ම හරියට අහගෙන කල්පගෙන යද්දී අපිට ඒ විදිහට ඒ කියන්නේ අර අපිට අර මේ හැමදේම අර මගේ මම කියලා කරගත්ත දේවල් ටික ටික නැති වෙනවා ඉතින් එතකොට ඒ කියන්නේ දැන් අපිට වෙනදා වගේ වැඩ ටික වෙනවා ඒ වුණාට අර ඉස්සර වගේ අර මං කරන්න ඕනේ මේක මට ඕනේ මගේ දේවල් කියලා අල්ලගෙන කරපු දේවල් ගොඩක් නෑ නේද? කියන්නේ ඇත්තටම අපි වැඩක් කරනවා නම් එතකොට අපි
තමන්ට ප්‍රයෝජනයක්. ඒ කියන්නේ මේක මම මේක මෙහෙම දෙයක් බලාපොරොත්තු මට මොකක් හරි ලාභයක් එනවනම් කියලා හිතලානේ අපි ඇත්තටම ඒ වගේ වැඩනේ කරන්නේ. ඉතින් එතකොට ඇත්තටම අපි මේ දහම ගල්පගත්තේ ඇත්තටම අපිට තේරෙනව නේද? අපි ඉස්සර ඉඳන් බොරුවට මේ තමන් කියන්නේ මේ මට ඕනේ කියලා බොරු දෙයක් හදාගෙන හිටියේ කියලා. ඉතින් ඇත්තටම දැන් අපි ඇත්තටම ගල්පගත්තේ ඒ අර මට ඕනේ කියලා ඒ ගන්න එක අපිටම කියන්නේ අපිට ඒක තේරෙනව නේද? ඉතින් එතකොට අපි කරන වැඩේ හරි සතුටින් නිදහස් වෙන්න. කිසි ලාභයක් අපේක්ෂාවෙන්වත් Tamanට අනාගතේ හරි හොඳක් වෙයි කියලා හිතනවා. අර තමන්ගේ කිසි හිතේ කටක් නැතුව අපි තවත් සවයක් කරනවා නම් ඒ වගේ වැඩ කරනවා නම් ඇත්තටම අපි කරන හැම දෙයක්ම හරි සාර්ථකව කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපේ හිතේ අර ඇත්තටම ඒ උදව් කරන අයට උනත් ඊපස්සේ අපි කාත් එක්ක හරි කතා කරද්දී උනත් අපි ඇත්තටම අර තමන්ගේ අර අවංකවම ඒ කියන්නේ අපිට ඒ පුද්ගලයෙක්ට දැනෙන්න උදව් කරන්න පුළුවන් නම් නේද ඒක වටින්නේ. කියන්නේ අපි කාත් එක්ක හරි කතා කරා අපි කාට හරි උදව් කරා ඒ උදව් කරන එක්කෙනාට අපි කතා කරන එක්කෙනාට අපි උදව් කරන එක කතා කරන එක දැනෙන්න පුළුවන් නම් ඒ කියන්නේ එයාට අපිව දැනෙනවා නම් ඇත්තටම එතකොට අපිට එක්තන හරි ඒක තේරෙනවා නේද? ඒ කියන්නේ අපිට තව කෙනෙක්ට දැනෙන්න කතා කරන්න පුළුවන් නම් දැනෙන්න උදව් කරන්න පුළුවන් නම් ඇත්තටම එතකොට අපි මේ දහම හරියට කල්පගෙන යනවා නේද? ඉතින් අපි පොඩි කාලේ ඉඳලා හැමම අපි සමාජයකට දැනෙන පුද්ගලයෙක් වුණොත් ඇත්තටම මේක හරි වටින දෙයක් නේද? ඉතින් ඇත්තටම දැන් ඉස්සර අපි චූටි කාලේ ඒ කියන්නේ අපි දැන් ඉස්සර පොඩි කාලේ අර ඒ පෙළක් කතා වලට කාටුන් වලට එහෙම බයයි. මට දැන් මෙහෙම ඉති පොඩි කතාවකුත් මතක් වෙනවා. කියන්නේ දැන් අපේ ගෙවල් ළඟ ඉන්නවා චූටි නංගි. ඒ චූටි නංගි අපේ තාත්තට බය. ඒ කියන්නේ ඒ චූටි නංගි තාමත් ඒ කියන්නේ එයා පොඩි කාලේ බය වෙච්ච කාලේ අපේ තාත්තට තාමත් බයයි. ඉතින් අපේ තාත්තව දකිද්දී ඒ චූටි නංගි හැමදාම පොඩ්ඩක් මූණ අඹු කරගන්නවා, හැංගෙනවා, දුවනවා. ඉතින් මට ඔතකොට අද ඉති තේරිච්ච දෙයක් තමයි ඇත්තටම අර පොඩි කාලේ ඉඳන් අපි හරි අර වගේ බයක් වගේ දෙයක් දැනුණොත් ඒ වගේ දෙයක් අර පොඩි කාලේ ඉඳන් එහෙම මනසක් හැදුනොත් ඇත්තටම ලොකු වෙද්දිත් තියෙන මේ මනසමයි නේද කියලා. ඉතින් ඒ කියන්නේ දැන් පොඩි කාලේ බය වුණොත් ඒ කියන්නේ අර ලොකු වෙද්දි ඒක අපිට අර පොඩි කාලේ බය වෙලා අර එන මොකක් හරි ඒ පීඩනයක් අපිට ලොකු වෙලක් එයාව දැක්කොත් ආයෙ එනව නේද? බය නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අර පොඩි කාලේ ගත්ත බය ආයෙ දැනෙන්න පුළුවන් නේද කියලා. ඉතින් ඇත්තටම එතකොට දැන් අර අපිට අර හැම වෙලේම මොකක් හරි දෙයක් පුරුදුයි වගේ දැනෙනවා කියලා කියන්නේ අපිට මොන හරි දෙයක්
ඒ කියන්නේ අපි මොන හරි දැක්කොත් ඒක නිකන් දැකලා පුරුදුයි මොන හරි වගේ දෙයක් තියෙන්නේ. අපිට මොන හරි ඇහුණොත් අර අර ටිකක් හොඳට අහලා පුරුදුයි වගේ අපිට දැනෙන්නේ. අපි අර කලින් ඉස්සර ඒක අපේ මනසට හොඳින් දාගත්ත දෙයක්. ඒ කියන්නේ දැන් අපි ආසාවෙන් දෙයක් දිහා හරිය ආසාවෙන් ඉස්සර බලන් ඉඳලා අපි කාලෙකට පස්සේ ආයේ ඒ දේ දැක්කොත් කියන්නේ අපේ මනසට කලින් පාගැච්චිච්ච දෙයක් අපි ආයෙ දකිද්දි අපිට ඒ රූපේ හරියට මතක නැති වෙන්න පුළුවන්. ඡායාවක් හරි දැක්කොත් අපිට හරි අමුතු හුරු පුරුදුවක් තියෙනවා. අපිට දැන් සද්දයක් වුණත් ඒ වගේනේ. අපිට දැන් ගඳ සුවඳ මේ ඇත්තටම අපේ මේ ආයතන වලට දැනෙන දේවල් ඒ හැම දෙයක්ම ඒ වගේ අපිට දැනෙනවා. ඉතින් එතකොට ඇත්තටම අපිට ඔය බය කියන දේ ඒ වගේ දෙයක් නේ. කියන්නේ අපිට ඔය බය කියලා දැනෙන්නේ අර අපිට කලින් අපේ මනසට කලින් කාවැදිච්ච දෙයක්. එහෙම නේද ඩී? ඔව් එහෙමයි පුතේ. එහෙමයි. එහෙම ටෙලිපති වීමක් ගැන අපේ දුව කියන්නේ නේද මේ? එහෙමයි. එහෙමයි පුතේ. දැන් එකපාරට අපි මහා සංවේගයක් කියන තැන් තියනවා නේද ඔය මතක් වෙනකොට? එනවා නේද පුතේ එහෙම එකක්? සමහර අයට පුංචි කාලේ පුංචි සිදුවීම්. එතකොට අර වක්කඩේ ඇරියා වගේ අඬාගෙන දඟලනවා නේද සමහර කාලවලට. එහෙමයි. එහෙමයිද? බලන්න පුතේ ඉතින් මේ හැම තැනකම ඇත්තටම තියෙන මායාවමනේ. එහෙම නේද පුතේ? දැන් මේ එහෙමයි. වෙලාවේ ලස්සනට අඳ පායලා ගස් අතරින් හඳ පේනවා පුතේ. හැබැයි මේ පැහැදිලි වෙච්ච අහසේ මතුවලා තියෙන්නේ. ඒ වගේම අයිනේ පුතේ හිත පැහැදිලි වෙනකොටත් ඔය කියන සත්‍යයන් ඔක්කොම පේනව නේද පුතේ? එහෙමයි. හිත පැහැදිලි නම් මේ සත්‍ය උරාගෙන නන්දුවේ පුතේ. මේ පැහැදිලි අහසට සත්‍ය අවදි වෙලා වගේ හඳ පායලා වගේ ඔබ තුලත් ඒ සත්‍ය මොදු වෙනවා. හරිම අපූර්වයි නැන්දේ මේ දර්ශනය. එහෙමයි. ඇත්තටම මේ සබහාදහමේ හැම න්‍යායක්ම හැම එකක්ම හරි ලස්සනට ගැලපෙනවනේ නැන්දේ. එහෙම එකක් තියෙනව නේද සුදර්ම නැන්දේ? මේ රාග දේශ මොහ සිතුවිලි වලින් වැහිච්ච හිතකට මේ ඇත්ත පෙන්නලා දෙන්න අමාරුයිනේ. නේද? අර ඊයේ කිව්වා වගේ කෙනෙක් නිදාගෙන ඉන්න ඕම රංගනාදුවේ. අපි යාළුවෙක් කියමුකෝ. මේ යාළුවා හේනෙන් අඬනවා, දොඩනවා, වැළපෙනවා, ගහ ගන්නවා. කේන්ති ගිහිල්ලා යාට. දැන් මේක දිහා බලාගෙන ඉන්න තව යාළුවෙක් එයාට තට්ටු කරනවා. නේද? යාළුවේ ඔයා හීනයක් දකින්න යන්න එපා. ආයි කියනවා, ආයි කියනවා, ආයි කියනවා. එයා හීනේ ඇතුළේනේ පුතේ ඉන්නේ. ඒ හින්දා යාට ඒ හීනේ ඇත්තක්. ඒකයි එයා අඬන්නේ. කොච්චර එපා කිව්වත් එයාට ඇහෙන්නේ නෑනේ. කන තියෙනවා. හැබැයි ඇහෙන්නේ නෑ පුතේ. ආන්න ඒ වගේ තමයි අපේ ගොඩක් අයට. ඔබ මේ හීනයක් දකින්න කියන එක කොච්චරනම් විදිවලින් පෙන්නලා දෙන්න ඕනේද? යාන්තම් එක්කෙනෙකුට ඇහෙනව නේද නැන්දේ? බලන්නකෝ. එතකොට මේ සත්‍ය දහම ඇහිච්ච අපේ දුවල පුතාලා මේ ඇහෙන පෙනෙන දැනෙන දේවල් හීනයක්ම කියලා දන්නවා. නේද? මේ සත්‍ය දහමට අවදි වෙනකොට හීනේ ඇතුලේ අවදි වෙන පුතේ ඉන්නේ. හීනයක් බව දන්නවනේ. මේ hina වෙනකොට, අඬනකොට, දොඩනකොට, පීඩන එනකොට නේද? hina වෙනවනේ. නේද? හින දකින්නේ අවදි වෙලා. අර අවදියෙන් ඉන්න යාළුවා වගේ. නේද? හීනේ දකින්න යාළුවාට
කතා කරන අර අවදි වෙලා ඉන්න යාළුවා වගේ hina වෙවි. එහෙම නේද නැන්දේ? එහෙමයි සඳසි. හ්ම්. එහෙමයි. හ්ම්. එහෙමයි මං අනාතේ. ඉස්කෝලේදී නේද පුතේ? කොහොමද අත්දැකීම් මේ දවස්වල? අද යන්න ලැබුණා 10 වසරට ටීචර්ට නම්. සාමාන්‍යයෙන් නෑ. ඔව් 11 වසරට. දුව 11 නේ? එහෙමයි ටීචර්. එහෙමයි. සාමාන්‍යයෙන් යන්න ලැබෙනවා අඩුයි පුතේ. එතකොට හරි සුන්දර කතා බහක් යාලත් එක්ක. අපි දුවටත් තියනවා නේද එහෙම අත්දැකීම්? ඒගොල්ලන්ට පුතේ යමක් ඒ කියන්නේ බන කියලා කියන්න නම් ඕනි නෑ හැබැයි. පුංචි පුංචි දේවල් වලින් ඇත්ත කතා කරනකොට හොඳටම අපිත් එක්ක සම්බන්ධ වෙන ගතියක් අපේ දුවට දැනෙනවද? එහෙම එකක්. එහෙමයි ටීචර්. ඒ කියන්නේ දැන් අර අපි බණයි කියලා එහෙම කියලා දෙන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ නෑ අර නෑ. අර මොන හරි අපි දැන් එදිනෙදා ඔය වැඩ කරද්දී මොන හරි වෙන එක එක්ක මේ සිදුවීම් වෙද්දී අර එයාලට අර පොඩ පොඩ කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෙහෙමනේ දැන් ඇත්තටම කියලා අර එකපාරටම කියන්න බෑ. අර චුට්ට චුට්ට කියලා දුන්න හැකි. එතකොට අර එයාලටත් තේරෙනවා ඇත්ත නේද කියලා. අර එහෙම මේ තේරෙන ගතියක් මටත් වෙලා තියෙනවා. එහෙමයි. ඒ වෙලාවට පේන මොකකින් හරි පුතේ. ඒ වෙලාවට පේන මොනාම හරි දෙයකින් මේ ඇත්ත මතු කරලා දෙනකොට අර පෙර නොඇසූ විරූ දහමක් අහනකොට එන වෙනස පුතේ නේද? ඒක දැනෙනවා. කවදාකවත් අහලා නැති දෙයක් අහගෙන ඉන්න ස්වභාවයක් ප්‍රශ්න කරනවා. ඇත්තනේ. ඕනි ටීචර් එහෙම කියනවා. නේද? හරි සුන්දරයි පුතේ. එතකොට ඒක අපිට ඒ වෙලාවට සුදුසුයි නම් එහෙම පෙන්නලා දෙන එක බොහොම වටිනවා නේද පුතේ? එතකොට කාටම හරි මේ සිතුවිලින් දුක් විඳින කතාව ඒගොල්ලන්ට අත්දැකීම් තියෙනවනේ. මේ කාලේ බොහොම වේගෙන් දුවනවා සිතුවිලි පස්සේ නේද පුතේ? යාළුවෝ එහෙමයිනේ. එහෙමයි. ඒ පෙන්නලා දීම හරි වටිනවා පුතේ. නේද? ඒක හැබැයි බොහොම ස්මූත්ලි හරිම සුමුදු විදියට සිද්ධ වෙන්න ඕන එකක්. නේද? හින්දා අපේ දුව යාළුවෙකුට එහෙම පොඩ්ඩක් ඉතින් කියනවා ඇති. එහෙමනේ? එහෙමයි ටීචර්. ඒක තමයි. සඳසි. ඒ කියන්නේ මේ ගෙදර දොරේදීත් අපේ දරුවන්ට අපි අර ලොකුවට මේ දහමක් කියලා බරක් විදිහට පැත්තකට අරන් කියනවට වැඩිය නේද ටීචර්? අර හඬු වෙන මොහොතවල වල මේ නන්දරත් අත්දැකීම් තියෙනවා. පුතේ කවුද ඔය රණ්ඩු වෙන්නේ? ඒ කියන්නේ බේරන්න බැරි අවස්ථා තියෙනවා. ගහ ගන්න අවස්ථා පුතාලා එහෙම. ඒ වගේ වෙලාවට පුතේ ඔය නහය කටේ වහගන්න කියපුවාම ටිකක් වහගෙන ඉන්න ඔය කවුද ඇතුලේ ඉන්නේ කියලා බලන්න. හුස්ම ටික නේද ඔය මේ නහයෙන් කටෙන් වැහුණාම කවුද ඔක ඇතුලේ ඉන්නේ කියලා බලන්න කියපුවාම නදිසන් ටීචර් ඇත්තටම අර රණ්ඩුව බේරන්න බැරි රණ්ඩුව නවතිනවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙමයි මේ අද එහෙමයි. හ්ම්. එහෙමයි. ඒ කියන්නේ පොඩි උනාට ඇත්තටම මේ වාතයේ තමයි මම කියන්නේ කියන එක දැනෙනවා එයාලට. නහයකටයි වහපුවාම චුට්ටක් වහගෙන ඉන්න කවුද ඔය රණ්ඩු වෙන දෙන්න බලන්න කියලා කියපුවාම එයාලා ආයෙ සමතාන වෙනවා. ඒ කියන්නේ අර වචනෙන් කියන්න බැරි, බේරන්න බැරි, බැනලා බේරන්න බැරි සංසිද්ධි ඒ වගේ පුංචි අවස්ථාවලදී සංසිඳනවා දිසන්ලිසි. එහෙමයි නේද? වචන ගොඩක් ඕනේ නෑ නේද දහම කියන්න. ඕනේ නැහැ එහෙමයි. ඒක තමයි. හ්ම්. එයාලා තුලින්ම දකින්න ඒක. හ්ම්. එහෙමයි. එහෙමයි නේද? දැන් අර අපේ ඇත්තටම අර 12 13 වසර වෙලා ඇත් එක්කනේ ගණන් කරන්නේ නැන්ද වැඩිපුර අපේ ඒගොල්ලන්ට එහෙමයි. වැඩිය හොඳින් තේරෙනවා ඔය 10 වසර අපේ 11 ඉන්න ඔය අපේ මෑණියන්ලා දූ වගේ අයලට. ඒගොල්ලන්ට හොඳින් තේරෙන ගතියක් තියෙනවා නැන්ද? නේද? වෙනසක් තියෙනවා ඒ වයස් කාණ්ඩ දෙක තුන අතර නැන්ද?
එහෙමයි. හ්ම්. හොඳින් ධාරණය කරගන්න පුළුවන් නේද නදිසන් ටික. ඒ එහෙමයි කියන්නේ නැන්දේ. අර ලෝකයේ ඇත්ත වෙන ප්‍රමාණය මත එහෙම එකකුත් තියෙනවනේ නැන්දේ. දැන් අර එහෙමයි. ඔව් ඉස්කෝලේ අයින් වෙන්න කිට්ටු ළමයි ඒගොල්ලන් ලෝකේ ගොඩක් ඇත්ත වෙලා යාලට. ඉලක්ක තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් එක්ක අර පුංචි වෙහෙසක් දරන්න වෙනවා ඇත්ත පෙන්නලා දෙන්න. හැබැයි අපේ උඹ ගණනලා දුවලා වගේ කට්ටිය 10 වසරේ 9 වගේ අපේ දුවල පුතාලට හොඳටම තේරෙනවා මේක. පුංචි දෙයක් එහෙමයි. පෙන්නලා කියන්න විතරයි තියෙන්නේ නැන්ද? එහෙමයි. එහෙමයි. ඉතින් නැන්ද ඇත්තටම මේ සතා සිව්පාවටත් මේ සත්‍ය ඇහුනොත් විතරයිනේ නැන්දේ දුකෙන් මිදෙන්නේ නේද? එහෙමයි. එහෙමයි. එහෙනම් අපේ දුවල පුතාලට මේ සත්‍ය ඇහෙන කාලේ බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ අපේ වාසනාවට මේ සත්‍ය මතු කරගෙන හැමදාම කියනවා වගේ මේ නැන්දලා මාමලත් ඒකටම තමයි මල් වට්ටියට අත ගහනවා නෙවෙයි නැන්දේ මේ සත්‍ය දහම අවබෝධ වෙන්න නේද මේ කර තියාගෙන යනවා වගේ දුවේ පුතේ ඒ සත්‍ය හැමෝටම ඇහෙන්න ඕන හින්දා නේද පුංචි වෙලාවක් තිබ්බත් නැන්දලා කරන කටයුතු තියනවා නේද මේ දහම හැමෝටම ඇහෙන්න ඕන හින්දා කරන කටයුතු තියනවා නේද වීඩියෝ හදන ඒවා වෙන්න පුළුවන් දහම ප්‍රචාරය සඳහා කරන කටයුතු හේතුව තමයි මේ සත්‍ය තව කෙනෙකුට ඇහුනොත් විතරයි එයා ඒ දුකෙන් මිදෙන්නේ යුතුයකමක් තියනවා පුතේ ගහකින් කොලයකින් දැන් ඔයාලා ගෙඩි කඩාගෙන කනවනේ මේ ගස් වලින් නේද එතකොට පුතේ වතුර ටිකක් පොහොර ටිකක් දානවා වගේ පුංචි යුතුයකමක් ඒක නේද? ඒ වගේ මහා සත්‍යයක් ගාම්භීරත්වයක් තියෙන සත්‍ය දහම අවබෝධ වෙන්න පටන් ගන්නකොට ඒක ඊට එහා ගියපු යුතුයකමක් නේද? හැමෝටම මේ සත්‍ය ඇහෙන්න ඕන. මේ යුගයේ අපේ දොල පුතාලට නැන්දලා මාමලාට ආච්චිලා සීයාලට එතරත් එහෙමයි හැම කෙනාටම මේ සත්‍ය ඇහුනොත් විතරයි මේ සිතුවිලි සංසාරයෙන් මිදිලා සැනසීමෙන් කටයුතු කෙරෙන්නේ දුවේ පුතේ. ඕ එහෙනම් අපේ දුවල පුතාලට මේ වාසනාවන්ත අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. මේ විදියට හරි මේ සත්‍ය පොඩ ඇහුනොත් පොඩ ඒ තියෙන ස්වභාවයන් ගැලවිලා ඒ සත්‍ය දැනෙන්න පටන් ගන්නකොට සාකච්ඡාවන් මතුවේවි නැන්දේ. නේද? කොහේ හරි දහම් මණ්ඩපයකින් ඒ ප්‍රශ්න කිරීම, ඒ සාකච්ඡා කිරීම ඇහෙවි නැන්දේ. එහෙම නේද? හ්ම්. අර හිස් අවකාශය වගේ මොන දේ තිබුණත් ගහක් කොළක් තිබුණත් ගස් යායක් තිබුණත් ඒ අතරින් පතර හිස් අවකාශය පේනවා. සත්‍ය මේ සත්‍ය නම් හංගන්න බෑ කාටවත්. මොන තරම් අසත්‍ය තිබුණත් වේ පුතේ ඒ ඇතුළාන්තයේ විනිවිදව සත්‍ය පේනවා. සත්‍ය නම් එකයි. එහෙම නැනිසන්ඩිජ මොන තරම් අපි දේවල් සිතින් මවා ගත්තත් නේද? ඒ හැම දෙයක්ම ඒ හැම මැවීමක්ම මේ හිස් අවකාශය තුළ මේ අවකාශයේදී තියෙන හැම දෙයක්ම මේ මැවීම. ඒ වගේ මේ සත්‍ය තුළ අසත්‍යයට ඉඩක් නැහැ. පේනවා විනිවිදව. එළියට ඇවිල්ලා බැලුවොත් අපේ පුතාලා ඔව් පුතේ හැම තැනින්ම මතුවෙන්නේ හිස් අවකාශය. මේ සත්‍ය වගේ. එහෙමයි. අද දවසෙත් කාල වේලාව නම් අවසන් වෙලා තියෙනවා නිසන් ටීචර්. එහෙමයි නැන්දේ. එහෙමයි. ඉතින් පුතේ මේ බොහොම සුන්දර දහමක් දොළ පුතාලා හැම කෙනෙකුටම අත්දකින්න ලැබෙන්න ඕන කියලා තමයි අපි කියන්නේ.
අද දවසේ කාල වේලාව ගත වෙලා තමයි නැන්නේ. අපේ යතුවට මොන හරි දෙයක් කියන්න තියෙනවද පුතේ? ඉතින් ඇත්තටම අපේ අයියලා අක්කා නංගිලා මල්ලිලා හැමෝටම කියන්න තියෙන්නේ ඉතින් අර අපි මේ දහම ඇත්තටම ඇහැව්ව පළියටම අපිට ඒ කියන්නේ අපිට ඒක තේරෙන්න ගන්න වෙනසනේ. අපි අහලා ඒක අපිම පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් ඇත්තටම මේ කියන්නේ මොකක්ද කියලා. එතකොට අපිට ඇත්තටම ටිකෙන් ටික තේරෙනවා ඇත්ත තමයි. එතකොට ඇත්තටම මෙතන මේ බොරුවක් නේද මායාවක් නේද කියලා එතකොට ටිකෙන් ටික තේරෙනවා. ඉතින් එතකොට අපිට ඇත්තටම ටිකෙන් ටික තේරෙන්න ගත්තී අපිට තේරෙනවා ඇත්තටම අපි මේ බොරුවට නේද මේ රණ්ඩු කරන්නේ ගහගන්නේ. ඇත්තටම මේ අපි මේ බොරුවක් පස්සේ නේද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම එතකොට ඒ බොරුවෙන් මිදලා ඇත්ත දකින්න පුළුවන් වෙන්නෙම මේ දහම තුලින්ම විතරයි. ඉතින් ඒ යාළුවෝ අයියලා අක්කලා මල්ලම හැමෝම මේ සත්‍ය දහමට යොමු වෙනවා නම් ඇත්තටම ඒක තමයි ඇත්තටම අතින් ඉතින් අර අපේ ආරණ්‍යහන්සේ හැමදේම කියන්නේ උතුම් මිනිසෙක් වෙන්න ඕන කියලා. ඉතින් ඇත්තටම උතුම් මිනිසෙක් වෙන්න අධිකාලම ඇත්තටම උතුම් මිනිසෙක් වෙන්නේ මේ දහම තුලින්ම. ඉතින් අපි පොඩි කාලේ ඉඳලාම මේ දහම හරියට කල්පනා අවබෝධ කරගත්තොත් ඇත්තටම අපිට ලොකු වෙලා හරි සාමකාමී පරිසරයක් සමාජයක් ගොඩනගෙන. ඉතින් එහෙම ඒ කියන්නේ අපි ඒ සාමකාමී සරල බව එහෙම ගොඩනැගෙන්නම ඇත්තටම මේ දහම තුළින් ඉතින් අපි මේක හරියට පුරුතාලේ ඉඳන්ම කල්පගෙන හිටියොත් ඇත්තටම හරි සරල ලස්සන පරිසරයක් ගොඩනගෙන එහෙමයි හැමෝටම වෙනස්. එහෙමයි පුතේ. ඔව් අපි මෙත් මල් පිපිදේවා සින්දුවේ පුංචි කොටසක් කියමු පුතේ. එහෙම නේද? එහෙමයි ටීචර්. එහෙමයි. සුදල්ම නැන්දත් දෙන්නම්. මෙත් මල් පිපිදේවා සිත් තුළ මෙත් මෙත් මල් මල් පිපිදේවා කරුණා දේවා සිත් තුළ කරුණා පිපිදේවා තණ්හා වෛර ක්‍රෝධේ සංඛා නැති වේවා තණ්හා වෛර ක්‍රෝධේ සංඛා නැති වේවා පාපේ මෙලොවින් වේවා මෙත් මල් පිපිදේවා තුල මෙත් මල් පිපිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා පිපිදේවා. එහෙමයි. අවසරයි ආර්යයන් වහන්සේ. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. තෙරුවන් සරණයි. අපේ ආදරණීය දොළ පුතාලටත් සම්බන්ධ වෙන හැම දෙනාටම තෙරුවන් සරණයි. නැවත හෙට දවසේ හමු වෙනවා. තෙරුවන් සරණයි හැමෝටම.
එහෙමයි අවසරයි ආර්යයන් වහන්ස පාද නමස්කාර කරමි ඔබ වහන්සේගේ අපිත් එක්ක සම්බන්ධ වන දුවල පුතාලා හැම දෙනාටමත් නැන්දල මාමලා හැම දෙනාටමත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආරයන් වහන්සේ පාද නමස්කාර වේවා. තෙරුවන් සරණයි නැන්ද. තෙරුවන් සරණයි ටීචර්. අපේ අයියා ලක්කන නංගිට මල්ල හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම.